එල්නිනෝ නැවතත් ඇවේ. 2026 දී ලෝකය තවත් උණුසුම් වෙන්න හේතුව මොකක්ද? විද්‍යාඥයින් අනතුරු අඟවන එල්නිනෝ නැවතත් සක්‍රිය වෙලා. 2026 දී ලෝකයේ කාලගුණය වෙනස් කරන එල්නිනෝ නැවතත් පැමිණ තිබෙනවා. පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් එල්නිනෝ තත්ත්වය ඇති වෙනවා. මෙය ලෝක උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාමට හේතු විය හැකි අතර අධික උණුසුම් තත්ත්ව, නියඟ, ගම් වතුර, ලැව් ගිනි හා අසාමාන්‍ය වර්ෂාපතන රටා වැනි කාලගුණික විපර්යාස වැඩි විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ 2026 ජූනි මාස සිට අගෝස්තු කාලය තුල එල්නිනෝ ඇතිවීමේ සම්භාවිතාව 80%ක් පමණ වන අතර එය 2027 මුල දක්වා පැවතීමේ සම්භාවිතාව 90%ට ආසන්න බවයි. මේ නිසා ලෝක ආර්ථිකයට පවා බලපෑම් එල්ල විය හැකියි. ඉතින් ලෝකයේ කාලගුණය වෙනස් කරන මේ එල්නිනෝ ගැන ඔබ දැන සිටියාද?